හයි හැමෝටම ඔයාලා වැඩියෙන්ම කරන්නේ පාඩම් කරන එකද නැත්නම් ෆෝන් එක බලන එකද? මන් දන්නවා ඔයාලට පාඩම් කරද්දී තියෙන ලොකුම කරදරයක් තමයි ඔයාගේ ෆෝන් එක. හැබැයි ඒක ෆෝන් එකේ වැරද්දක් නෙමෙයි. ඒක පාවිච්චි කරන ඔයාගේ වැරද්ද. ඒ හින්දා ඔයාටම තමයි ඔයාගේ ෆෝන් එක පාලනය කරගන්න වෙන්නේ. ඒකට හරියන ටිප්ස් ටිකක් මම අද ඔයාලට කියලා දෙන්න. Keep away. ඔයා ෆෝන් එක දකිද්දී ඔයාට ෆෝන් එක ගන්න හිතෙන්නේ. අන්න ඒ නිසා ඔයා පාඩම් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක ඔයා පාඩම් කරන තැන තියාගන්න එපා. ඒක වෙන කොහේ හරි තැනකින් තියන්න. ඒක ඔයාට පේන්නේ නැති වෙන තැනකින් තියන්න. එතකොට ඔයාගේ මොලේ ඔයාගේ පාඩම් වලට අවධානය යොමු කරන්න උදව් වෙනවා. Do not disturb. ඔයාගේ ෆෝන් එකේ තියෙනවා ටූල් එකක් Do not disturb කියලා. ඔයා මොකක් හරි පේපර් එකක් කරනවා නම් assignment එකක් කරනවා නම් ඔයාට අන්න ඒ වෙලාවට පුළුවන් මෙන්න මේ Do not disturb on කරන්න. එතකොට ඔයාලට ඔයාගේ ෆෝන් එකෙන් එන එක එක notification එන්නේ නැහැ. තුන්වෙනි එක off notifications. ඔයා අනිවාර්යයෙන්ම පාඩම් කරද්දී ඔයාගේ ෆෝන් එකේ notification off කරන්න. මොකද ඔයාගේ අවධානය බිඳෙන තව දෙයක් තමයි ඔයාගේ ෆෝන් එකෙන් එන notification sound එක. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරද්දී ඔයාගේ ෆෝන් එකේ notifications off කරන්න. එතකොට ඔයාගේ අවධානය ඔයාට පාඩම් වලට විතරක් යොමු කරගෙන ඉන්න පුළුවන්. app timers. ඔයාගේ ෆෝන් එකෙන් ඔයාලට පුළුවන් බලන්න ඔයාලා කොච්චර වෙලාවක් ඔයාගේ ෆෝන් එකේ ඉඳියද කියලා. ඒකෙදි ඔයාලා එක එක app කොච්චර වෙලාවක් පාවිච්චි කරද්ද කියලා බලා ගන්න පුළුවන්. මේකට ඔයාලා ඔයාලගේ settings වලට ගිහිල්ලා ඒකේ තියෙනවා digital well-being කියලා tool එක. අන්න ඒකට ගිහින් ඒකෙන් ඔයාලට පුළුවන් app timer එක හදාගන්න. එතකොට ඔයාලට තේරෙනවා ඔයාලා කොච්චර වෙලාවක් ඔයාගේ ෆෝන් එකත් එක්ක නාස්ති කරනවද කියලා. අන්න ඒක ඔයාලා යොමු කරනවා ඔයාලගේ ෆෝන් එක බලන එක අඩු කරන්න. user time. ඒ කියන්නේ ඔයා ඔයාගේ පාඩම් වැඩ අතරතුරදී ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්නත් වෙලාවක් යොමු කරන්න. ඒක ඔයාගේ ටයිම් ටේබල් එකට හරි ටු ඩු ලිස්ට් එකට හරි ඔයාලට ඇතුළත් කරගන්නත් පුළුවන්. හිතන්න ඔයා පැය 3ක් එක දිගට පුංචි බ්‍රේක් අරගෙන පාඩම් කරා. ඊට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 10ක වගේ පුංචි බ්‍රේක් එකක් අරගෙන ඔයාගේ ෆෝන් එක අතට අරන් ඒක චෙක් කරන්න. මේක ඔයාගේ පාඩම් වැඩවලටත් ලොකු සහයෝගයක් කරගන්න පුළුවන්. හිතන්න මම මෙන්න මේ පැය 2 පාඩම් කරලා ඉවර වෙලා ෆෝන් එක බලනවා. එතකොට ඒක ඔයාට පැය 2ක් එක දිගට පාඩම් කරන්න උනන්දුව ඇති කරවන්න උදව් වෙනවා. ඔයාලට මම මේ වගේ තවත් ටිප්ස් ටිකක් ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයාලට බලන්න ඕනේ නම් මාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ වලට like comment කරන්නත් අමතක කරන්න එපා.